සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අදත් ආදරෙන් කතා කියවන්නා ඔයාලා හැමදෙනාටම. මම නිසංසලා රණසිංහ. ඉතින් ඔන්න ඔයාලා බලන් හිටියා වගේම සංවේදනා නවකතාවේ 10 වෙනි එපිසෝඩ් එකත් අද අරන් ඇවිල්ලා තියෙනවා. ආදරෙන් ආරාධනා කරනවා කතාව දිගටම කියවන්න එකතු වෙන්න කියලා. ඒ වගේම තමයි ආදරෙන් ඉල්ලනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මේ වගේ කතා දිගටම කියවන්න එකතු වෙන්න කියලා. ඉතින් කාලය ගෙවි ගියේ හෝටල් භූමිය විදුලි බුබුළු වලින් ආලෝක වෙති. ඒ වගේම අලංකාර ඇඳුම් පැළඳුම් වලින් සැරසිලා නේක විද මිනිසුන්ගෙන් වගේම අයාෂ්ගේ සංගීත කණ්ඩායමේ සුමියුරු නාද රටාවලින් මේ වෙනකොට මේ හෝටල් භූමිය වර්ණවත් වෙනවා. හැබැයි එක්කෙනෙක් හොඳටම වැඩ. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ ගුවනි. කොහොම හරි ඔන්න අයාන්ෂ් ඇවිල්ලා ඉන්නවා මේ හෝටල් භූමියට. නොදැක්ක නෙවෙයි ගුවනි අයාන්ෂ්ව. දැක්කත් නොදැක්කසේ ඇය හිටියේ තමන් කතා කළොත් ඔහුට ලැජ්ජාවක් සිදුවේවැයි හිතුන නිසා. මොකද ගුවනි කියන්නේ වේටර් කෙනෙක්. කෑම පිඟන් අදින වේටර් කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් කතා කරාම අයාන්ෂ්ට ලැජ්ජාවක් වෙයි කියලා තමයි ගුවනි හිතුවේ. ඒ හින්දා බැලුවේ නෑ. දැක්කත් නොදැක්ක ගානට හිටියා. බොහෝ ධනවත් මිනිස්සු මැද අයාන්ෂ් හිටියේ රජෙක් වගේ. තමන් නැනි දුප්පත් වේටර්වරියක් ගොස් ඔහුට කතා කළහොත් ඔහු අපහසුතාවයට පත් වේයයි හිතුවා ගුවනි. හැබැයි අයාන්ෂ් නම් ඕවා ගණන් ගන්නෑ. ගුවනි එහෙම හිතුවට. අයාන්ෂ් වගේම ඔහුගේ මිතුරන් දෙදෙනා සිටින තැනටවත් නොයා ඉන්න තරම් ගුවනි පරිස්සම් වුණා. ඒත් විටින් විට ඇගේ දෑස් ඒ දෙසට නම් ගියේ පරිස්සමක් නැතුවමයි. කාලය ගෙවෙනකොට අයාන්ෂ්ගේ ගීත ඇහෙනකොට ගුවනිගේ දෑස් ඒ දෙසට ගියා. පරිස්සමක් නැතුවම. ඒ තරම් හරි ආසාවෙන් හිටියේ ඔහු ගීත ගයනවා ලයිව් බලන්න. එක් අවස්ථාවක අයාන්ෂ්ගේ දෑස් මතම ගුවනිගේ දෑස් ගැටෙනවා. ඇය ඉක්මනින් බිම බලාගෙන ඉවතට හැරුණත් ඒ වන විටත් බ්‍රයන් ඇය අසල. ඔන්න බ්‍රයන් ඇවිල්ලා තියෙනවා ගුවනිට කතා කරන්න. ඇත්තටම කතා කරන්න ආවද මොන හරි ඉල්ල ගන්න ආවද? එක්ස්කියුස් මී නංගි, හොට් වෝට් එකක් දෙනවද චක් එක්කට? බ්‍රයන් එහෙම නම් දෙයක් තමයි ඉල්ලන්න ඇවිල්ලා තියෙන්නේ. ගුවනි හිස වනා ඉක්මනින් එතනින් ඉවතට ගියේ බ්‍රයන් ඉල්ලූ දේ රැගෙන එන්න. ඉතින් උණු වතුර ඉල්ලගෙන තමයි බ්‍රයන් ඇවිල්ලා තියෙන්නේ ගුවනි ළඟට. ඉතින් ගුවනි ඇය එනතුරුම බ්‍රයන් එහි රැඳී හිටියා. ගුවනි එනවත් එක්කමයි බ්‍රයන් කාටත් නොදැනෙන්න ගුවනිව ඔවුන්ට වෙන් වූ මේසේ අසලට එක් කරගෙන ගියේ. කරගන්න දෙයක් නැති නිසාම ගුවනිත් බ්‍රයන් පිටුපස ගියේ උණු වතුර ජෝකුවත් අත ඇතිවයි. ඉතින් වතුර ඉල්ලපු බ්‍රයන් වතුර එක ගත්තේ නෑ ගුවනි අතින්. ගුවනිට ඒක අරන් එන්න ඉඩ දීලා බ්‍රයන් ඉදිරියෙන් ගියා. ගුවනි ඔහු පසුපස ගියා. ගිහිල්ලා බ්‍රයන් කතා කරා ආගී කියලා. ඔහු ඉක්මනින් බ්‍රයන් වෙතට හැරී බැලුවේ පිටුපසින් පැමිණ ජෝකුව දිගු කරගෙන සිටින ගුවනි දිහා. ඉතින් නොහිතපු දෙයක් තමයි ගුවනිගෙන් මේ අයාන්ෂ් අහන්නේ. කෝ ෆෝන් එක? ගුවනිගේ ෆෝන් එක කෝ කියලා අහනවා. අයාන්ෂ් විමසුවේ ගුවනිගෙන්. ඇගේ දෑස් විසල් වුණා. ඇය බැලුවේ වටපිට. කළු පැහැති ඇඳුම් කට්ටලයකින් සැරසී සිටින අයාන්ෂ් අද නම් බොහෝ කඩවසම්. ඉතින් ඡායාරූප වලින් දකින කෙනා අද හැබැහින් දකිනවා මේ විදිහට ගුවනි.
ඉතින් එකපාරටම ෆෝන් එක කෝ කියලා අහනකොට ඇස් විසල් වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ. ඇය මීට කලින් දැක්ක තිබුණේ ඡායාරූප වලින් පමණක් වෙනකොට ඇගේ දැස් ඔහු මතම ඇලී ගිහින් මේ කළු පාට සූට් එක ඇඳගෙන ඉන්නවා දැකලා තිබුණ විදිය. ගුවනි කෝ ෆෝන් එක ආපහු අහනවා අයාන්ෂ්. හැබැයි ඒකට උත්තර දෙනවා වෙනුවට කෙල්ල බලාගෙන හිටපු හින්දා තමයි ආපහු මේ විදියට අහන්නේ. ඒත් ඇයි අයාන්ෂ් ෆෝන් එක ගැන අහන්නේ? ඒක ගාඩ් රූම් එකේ. ඇයි එතන? මෙහෙට ගේන්න දෙන්නේ නෑ. ඔන්න සමහර තැන් තියෙනවා. ඒ තැන් වලට ෆෝන් අරන් යන්න දෙන්නේ නෑ වැඩ කරන වේටර්ලට. ගුවනිටත් එහෙම තමයි. මෙතන සාදයට ෆෝන් එක අරන් එන්න දෙන්නේ ඇයි? ෆොටෝ වීඩියෝ අරගන්නව ඇරෙන්න ඊට පස්සේ උන් වැඩ කරන්නේ නැති හින්දා. ඔයාගේ යාළුවා කතා කළා. මොකක් හරි හදිස්සියක්. එයා එනකම් හොටෙල් එකෙන් එළියට එන්න එපා කිව්වා. ගාඩ් රූම් එකට වෙලා ඉන්න. එහෙම කියනවා අයාන්ෂ්. ඔන්න කවුද මේ චාතුර්යා තමයි කතා කරලා තියෙන්නේ අයාන්ෂ්ට. ඒ ගුවනිව කන්ටැක්ට් කරගන්න නොහැකි වුණ හින්දා. ඒ පණිවිඩය කියන්න තමයි බ්‍රයන් ගුවනිව එක් කරගෙන ඉන්නේ. ඇය හිස වැනුවා විතරයි. ඇය අත ඇති ජෝගුව අයාන්ෂ් අතට ගත් සැනින් ගුවනි එතනින් ඉවත්ව යන දිහා අයාන්ෂ් බලන් හිටියා. මොන තරම් ආස වුණත් අයාන්ෂ් කී ගලනවා බලන් ඉන්න අද ගුවනිට එසේ බලන් හිටිය නොහැකි. ඉතින් ගුවනි අද ඇවිල්ලා තියෙන විනෝද වෙන්න නෙවෙයිනේ. කීයක් හරි හොයාගන්න වැඩ කරන්න. ඇවිත් ඉන්න අයට සංග්‍රහ කරන්න. ඒ තරමට ඇයට වැඩ. පැමිණි අමුත්තන් හිස් කළ භාජනස් කරනවා හැර ඇයට වෙන වැඩක් නැති තරම්. අයාන්ෂ් ගායනා කරන ගී හඬ අහගෙන වැඩ කළත් ගුවනිගේ දෑස් විටින් විට ඒ රුව සොයන් යනවා. හරියට අයාන්ෂ් කියන්නේ ගුවනිගේ ක්‍රෂ් එක වගේ තමයි ඉතින්. ඒ හින්දා විටින් විට ඒ රුව හොයාගෙන ඒ ඇස් යනවා. එක විදිහේ ලස්සන ගෑනු ළමයි අයාන්ෂ වට කරගෙන ඡායාරූප ගන්න අයුරුත් ගුවනි දකිනවා. ඇගේ මුවගේ ඇඳුනේ සිහින්ම අදහසක්. ඇයට මතක් වුණේ පෙරද තමන්ගේ උපන්දිනය. ඉතින් සුන්දර මතකයක් මේ වෙනකොට ගුවනිට තියෙනවා. ඉතින් ඇය මේ වෙලාවේ මතක් කරගන්නේ ඒ සුන්දර මතකය තමන්ගේ උපන්දිනය දවස. මේ මොහොතේ තවත් දෙයක් සිදුවෙමින් තිබුණා. ඒ තමයි අයාන්ෂ් සිටින මේ ශාලාවට පැමිණි අයාන්ෂ් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ කෙනෙක්. ඒ තමයි තෙනුරි. තෙනුරි පැමිණියා මේ උත්සව ශාලාවට. අයාන්ෂ්ගේ හැසිරීම මොන වගේ වෙයිද? ඇය පැමිණ සිටියේ මිතුරියක් සමග. අයාන්ෂ් දකින්න පෙර තෙනුරුව දුටුව බ්‍රයන්. ආගි අලු ගන්න එපා මචං. බ්‍රයන් මේ විදිහට ආගීගේ ළඟට ගිහිල්ලා ඔහුට හෙමින් පවසනවා ඒ විදිහට. මොකද තෙනුරුව දැක්ක ගමන් අයාන්ෂ් අවුල් යනවා කියලා බ්‍රයන් දන්නවා. ඒ නිසා තමයි ඔහු ඒ විදිහට කියන්නේ. බ්‍රයන් එහෙම පැවසුවේ තෙනුරි ගැන හිතේ ඇති වූ කේන්තියත් එක්කමයි. ඒත් අයාන්ෂ් බැලුවා ඒ දිහා. ඒත් තෙනුරි නම් වැරදිලාවත් අයාන්ෂ් දිහා බැලුවේ නෑ. ඒ තරමට තෙනුරි අයාන්ෂ්ව අත්හැරලම දාලා. ඇය සුන්දරයි. ඇඳ සිටි මිල අධික ගවුම ඇයට ගෙන දුන්නේ පුදුමාකාර ලස්සනක්. සාදේ හිටපු බොහෝ අයගේ දැස් තෙනුරි වෙතට ඇදී යද්දී අයාන්ෂ් බලා හිටියා. ඉතින් අයාන්ෂ්ගේ හිතට මොන වගේ දෙයක් දැනෙන්නේ නැද්ද?
වීනස් දෙව්දුවක් වගේ ලස්සන තෙනුරි අද ඇත්තටම තවත් ලස්සනයි. අයාන්ෂ්ට මොන වගේ දෙයක් හිතට එන්නේ නැද්ද? ඒ මොහොතේ ඒ දෙසට ට්‍රේ එකක් මත වෙල්කම් ඩ්‍රින්ක්ස් දෙකක් රැගෙන ගුවනි පැමිණියේ. ඇය තෙනුරිටත් තෙනුරිගේ මිතුරියටත් බීම වීදුරුව පිළිගන්වලා එතනින් ඉවත් වුණා. දෛවයේ සරදම් වගේ. තෙනුරිට බීම අල්ලන්න උනේ අපේ අහිංසක වේටර් කෙල්ලට ගුවනිට. තෙනුරි අසම දැවටුණු අයාෂ්ගේ දෑස්. හැබැයි මේකෙන් පස්සේ ගුවනි පසුපස ගියා කිවහොත් හරි. කොහොම හරි කණ්ඩායමේ අයෙකුගේ හඬටයි අයාෂ් පියවි ලෝකයකට පැමිණෙන්නේ ආපහු ආගී කියලා කතා කරනවා කෙනෙක්. කණ්ඩායමේ කෙනෙක්. මෙච්චර වෙලා තෙනුරි ළඟ තිබුණු ඇස් ගුවනි පසුපස ගියා. සාතිය කෙමෙන් කෙමෙන් වර්ණවත් වෙනවා. ගුවනි ඇයට නිවනක් නෑ. ඇය වෙහෙසෙනවා. අයන්ස් තමන්ගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා සාදය වර්ණවත් කරන්නේ සියල්ලන්ගේම ප්‍රීති ഘോഷා මැදමයි. නටනවා, අප්පුඩි ගහනවා, ප්‍රීති ഘോഷා ගොඩයි. කාලය ගෙවී යනවා නොදැනෙන තරම්. තෙනුරි එහි සිටින තරුණයෙක් එක්ක නර්තනයේ යෙදෙන්නෙත් අයාෂ්ගේ ගීතයකටමයි. අයාෂ්ගේ ඉවසීම ඔහුගේ හදවතට ඔහුටම තේරුම් ගන්න බෑ. ඔහු ඒ තරම් ඉවසගෙන ඉන්නවා. අයාෂ්ට ඇත්තටම මොකද වුනේ? මයික්‍රොෆෝනය බ්‍රයන් අතට පත් කරපු අයාෂ් වොෂ්රූම් එක පැත්තට යන්නේ වටපිටවත් නොබලාම තමයි මේ වෙලාවේ. අහම්බෙන් ඔහුගේ ඉදිරියට ගුවනි පැමිණෙන්නේ කෑම පිඟානක් අරගෙන. ඉතින් ගීත ගායනා කර කර හිටපු අයාෂ් පොඩි විවේකයක් ගන්න වොෂ්රූම් එක පැත්තට යනවා මයික් එක බ්‍රයන්ට දීලා. ගුවනි කෑම පිඟානක් එක්ක. දැන්ද කන්න හදන්නේ? අයාෂ් ඇසුවේ ගුවනිගෙන්. ඔහු අතරැඳි ඔරලෝසුවෙන් වෙලාව බැලුවා. රාත්‍රී 12ටත් ළඟයි. ගුවනි හිස වැනුවා. දැන් තමයි මේ ගුවනි රෑට කන්න හදන්නේ. මහන්සි වෙලා වැඩ කරලා ඔන්න දැන් තමයි ඇය කන්න හදන්නේ. මහ ලොකු ගාණක් හම්බ වෙන්නෙත් නෑ 1000ක් 1500ක පඩියකට. අයාෂ් මේ වෙලාවේ කියනවා ඔයා කාලා මට වතුර එකක් ගෙනත් දෙනවද? කාලා ඉන්න. අයාෂ් එහෙම කියනවා. අයාෂ් ඇගෙන් ඉල්ලීමක් කරනවා. තෙනුරි නිසා නොසන්සුන් හිත ගුවනි දුටු සැනින් සංසුන් වී ඇති බවක් අයාෂ්ට නම් තේරෙන්නේ නැහැ. ඉතින් වොෂ්රූම් එකට යන්න ගියපු ඔහු වතුර ඉල්ලනවා. ගුවනි අත ඇති පිඟාන පසෙක තියලා දිව ගියා වතුර රැගෙන එන්න. ඇය යන දෙසත් අයාෂ් බලාගෙන අයාෂ් අවුලෙන් සිටින බව දන්නා නිසාම උදුල පැමිණියා මේ වෙලාවේ වෙතට. මොකද අයාෂ් ෂුවර් නෑ තෙනුරිව දැක්කා බොයි කියලා තමයි හිතන්නේ. ඒ හින්දා තමයි උදුල ඒ පැත්තට එන්නේ. ඔහු සිතුවත් අයාෂ් තැන නොතැන නොබලා බාර් එකට වැදී බොන්න පටන් ගනී කියලා ඔහුගේ දෙපා නවතින්නේ දුටු දසුන නිසාමයි. එවිටමයි ගුවනි වතුර වීදුරුවක් රැගෙන අයාෂ් වෙත දිවා ආවේ. ඉතින් මේක දකිනවා උදුලගේ දෙපා නවතිනවා. ඉතින් එන්නේ ඒ හරියට. අයාෂ් ඇගේ අතින් වතුර වීදුරුව රැගෙන පානය කළේ ඇයට ඇය තබා ගියපු කෑම පිඟානත් අතින් පෙන්වමින්. කිව්වනේ කාලා ඉන්න කියලා. පණ්ඩිතයා වගේ ගාල කඩන් ඇයි දිව්වේ කියලා.
මේ වෙලාවේ අහනවා ආයාෂ් ගුවනිගෙන්. ඉතින් කලින් දවසේ ඒ ඇති වුණු බැඳීම ඒ විදිහටම තමයි අද ආයාෂ් කතා කරන්නේ. සර්ට තිබහ නිසා ඔන්න ගෝණී එහෙම කියනවා. සර් පිස්සුද? ඊයේ වගේ අයියා කියන්න බැරිද? ආගී කියනවා විකාර නැතුව. ආගී එහෙම කියනවා. ඉතින් ගුවනි සර් කියලා කතා කරන්න වෙන දෙයක් හින්දා නෙවෙයි. අද ඉතින් මේ උත්සව ශාලාවේ ඉන්න ඔක්කොටම ගුවනි කතා කරේ සර් මිස් ඔය විදිහට. සර් මිස් මැඩම් ඔය වගේ වචන. ඉතින් ඒ හින්දා තමයි ඇය එහෙම කතා කරන්නේ අයන්ෂ්ටත්. ගුවනිගේ මූණේ කොහොම හරි අයන්ෂ්ගේ මේ වචනත් එක්ක ඇඳුනේ සිහින් මදහසක්. මේ වන විට අයන්ෂ් කතා බහ කරන යුවතිය දෙස බොහෝ අයගේ දැස් රැඳුනත් ගාණක් නෑ කාටවත්. මොකද අයන්ෂ් කියන්නේ ජනප්‍රිය ගායකයෙක්. අයන්ෂ් කියන්නේ ජනප්‍රිය පුද්ගලයෙක් නිසා ඌට සෑම තැනකින්ම ලැබෙන රසික ප්‍රතිචාර නිසා ගාණක් නෑ. වොෂ්රූම් යන්න ගිය අයන්ෂ් නැවත හැරී වේදිකාව ඇති දෙසට පියවර තැබුවේ සංසුන් හිතක් එක්කමයි. ඉතින් ඔන්න සංසුන් නැති වුණු හිත සංසුන් කරගෙන අයන්ෂ් වේදිකාවට එනවා. ඒත් එක්කම තවත් කෙනෙක් ඔන්න කතා කරනවා ගුවනිට නංගි කියලා. නැවතත් කෑම පිඟාන රැගෙන යන්න ගිය ගුවනි නතර වෙන්නේ පිටුපසින් කතා කළ හඬ නිසා. උදුල සිනා මුසුව ඇය ඉදිරිපිට. ඔයාටත් වතුර ඕනේද? ගුවනි අහනවා උදුලගෙන්. මොකද ගුවනි හිතන්නේ ඔහුත් වතුර ඉල්ලන්න ආවා කියලා. මේ කෙල්ලට කන්න නැද්ද දෙයියනේ? කෑම එක අතට ගත්තා විතරයි ඔන්න උදුලත් ඇවිල්ලා කතා කරනවා. එපා බං තෑන්ක්ස්. ඇයි තැන්ක් යූ කියන්නේ? පස්සේ දවසක තේරෙයි. ගිහින් කාලා ඉන්න මහන්සි නේද? ඔන්න උදුල එහෙම තමයි කියන්නේ. වතුර ඉල්ලනවා කියලා හිතුවට වතුර ඉල්ලන්න නෙවෙයි තැන්ක් යූ කියන්න ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් උදුලේ කියපු දේවල් ගුවනිට නම් තේරුන්නේ නෑ. කෙල්ල මොකද මහන්සි වෙලා ඉන්නේ හොඳටම. ඒ වගේම කුසගින්නත් වැඩි. මහන්සි වෙනවා වැඩි වෙනකොට. උදුල කතා කරගෙනම යන්න ගියා. ඔහු පැවසූ දේ වැටහුණේ නෑ ගුවනිට. ඇය පිඟානත් රැගෙන යන්න ගියේ කුසත් අත ගගාමයි. ඒත් ඉතින් නිදහසේ කන්න නම් ලැබුණේ නෑ කෙල්ලට. බඩගිනි වෙලා හිටපු කෙල්ල ආයෙත් කෑම පිඟාන අරගෙන ගියේ කන්න. කොහෙ කන්නද? කට්ටිය වට කරගත්තා. ඇය සමග වැඩ කළ පිරිස ඇයගෙන් අහන්න ගත්තේ අයාෂ් ගැන. ඒත් පෙර දින ඔහුව මුණ ගැසුණු බවක් ගුවනි පැවසුවේ නෑ. වතුර ඉල්ලා සිටි බවක් පමණක් පවසා ඇය පසෙකට වුණා. ඉතින් බලමු ඊළඟ කොටසෙන් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ආදරෙන් ආරාධනා කරනවා. දිගටම රැඳිලා ඉන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා දිගටම මේ වගේ කතා කියවන්න එකතු වෙන්න කියලා ආදරෙන් ඔයාලා හැම දිනාටම ආරාධනා කරනවා. මම නිසංසලා රණසිංහ.